මම එකක් කිව්වා එතන මට උදව් කරනවා කියලා මම හැම වෙලේම කියන්නේ. දැන් ස්ටාෆ් ඔක්කොම කීයද මහත්තයා ඔක්කොම ඉන්නවා? ඔක්කොම ඉන්න අපි 4 දෙනෙක් හාමුදුරනේ. ඊට අමතරව වැඩ වැඩි වුණාම එකක් කෙනෙක් අපි ගෙන්න ගන්නවා කෝල් කරලා. මොකද එයාට ස්ථාවරම ඉන්න විදියක් නැහැ ගෙදර වැඩත් එක්ක. ඊට දැන්ට දවසට ඕඩර්ස් 250 300 අතර යවනවා හාමුදුරනේ. මැසේජ් 2000 ගණක් එනවා. මොකද අහන්න? ෆෝන් එක දවසට එකපාරක් charge කරාම ඇද්ද නැත්නම් chargerේ ගහලමද තියෙන දවසට? ගහලම තියෙන්නේ හාමුදුරනේ ෆෝන් හතරක්. දිගටම ෆෝන් එක පාවිච්චි කරන්න වෙනවා. මැසේජ් රීඩ් කරන්න ඕන, කෝල්ස් ආන්සර් කරන්න ඕන. ඒ තරම් ඕඩර්ස් ලංකාව වටින් අද වෙනකොට තොග වෙනදාමට විසාකන්න. ෆෝන් හතරක් හාමුදුරනේ. ෆෝන් හතරටම WhatsApp හදලා තියෙනවා. ඊට අමතරව කම්පියුටර් එකට හදලා තියෙනවා. දැන් නංගිලා දෙන්නත් අද ඇවිල්ලා තියෙනවා. එයාලා දන්නවා. මේ වෙලාවකට මට කියනවා අනේ අක්ක මේක කරන්න බෑ මට අමාරුයි කියලා. හැබැයි මම කවදාවත් එයාලට බනින්නේ නැහැ. පුළුවන් විදිහට ඔයගොල්ලෝ කරන්න කියලා කියන්නේ මම ආරාධනය දෙන්නට. මට ලොකු හයියක් එනවා මගේ මහත්තයා. ඒ නංගිලා දෙන්නත් මගේ වැඩ කරන දෙන්නේ නෙමෙයි කවදාවත් මගේම නංගිලා දෙන්නෙක් වගේ. එයාලගේම ව්‍යාපාරයක් වගේ මට ලොකු සහයෝගයක් දෙනවා බිස්නස් එක ඉදිරියට ගෙනියන්න. ඔයාලටත් කියන්නේ මම මේ බිස්නස් එක පටන් ගත්තේ මගේ මහත්තයා අවුරුදු 3ක් පික්මී දුවලා අයින් කරපු ෆෝන් එකේ. මට ෆෝන් එකක් තිබුණේ නැහැ. අයින් කරපු ෆෝන් එකේ වීඩියෝස් ටික අරගෙන බොඳ වෙලා තියෙන වීඩියෝස් ඔයාලා පේජ් එකේ පල්ලෙහාට ගියොත් දකි එක වීඩියෝ එකක් ලස්සන නෑ ගොඩක්. දැන් තමයි වීඩියෝ ලස්සන. ඒවා හැමදේම කරගන්න ෆෝන් එක ගත්තත් මේ බිස්නස් එකේ. ඉතින් ඉදිරියේදී ලොකු තව එකක් තියෙනවා. දැන් ඔන්ලයින් බිස්නස් එක මේ තොග වෙලඳා වෙච්චි ට්‍රැවල් මේවා මේ සේල් කරන්න පටන් ගන්න මාස 10 වෙනිදා. කොහොමද? මාස 10. මාස කීයද? 10. ඔයා දැන් අද ඇවිල්ලා සෙනසුරාදා ඉරිදා. කොහොමද? මේ සතියේ ඉවර වෙන්න කලින් ඔයාගේ තවත් එක හීනයක් ජයග්‍රහණය කරනවා. මොකක්ද ඒ හීනේ? මම මටම කියලා අලුතින්ම වාහනයක් ගන්නවා හාමුදුරුවනේ. ඒකට ඇඩ්වාන්ස් එකක් ගෙවලා තිබුණේ වෙනකොට. මේ වැඩසටහන නිසා මට ඒකට යන්න බැරුව ගියා වැඩ ටික කරගන්න. මොකද හැම වෙලේම අපේ හාමුදුරුවන් හන්සේ කියනවා කිසිම දෙයකට කලබල වෙන්න එපා. හරියට කරන වැඩේ කරන්න කියලා. එතකොට මේගොල්ලෝගේ නිදසුන් කතා කරලා ඉවර කරලා ඔයාලට වැදගත් වෙන දෙයට මේ ඔක්කොම වැදගත් ඊළඟ කාරණාවටමයි යනවා වෙලාව කියලා. හරි අපි තව විනාඩි 10කින් වැඩසටහන ඉවර කරනවා මම. එතකොට මිසාකා මීට මාස 10කට 11කට විතර කලින් තමයි හන්තානේ අපේ ව්‍යාපාරික වැඩමුළුවට එන්නේ. එද්දි ෆලෝවර්ස්ලා කීයක් හිටියද? 3000යි හාමුදුරුවනේ. එද්දි ෆලෝවර්ස්ලා කීයද? 3000යි. අද හාමුදුරුවනේ ඒක ෆලෝවර්ස්ලා 3000ක් හිටියට ඒ කිසිම එකකට පෝස්ට් එකකට කමෙන්ට් එකක් ආවේ නැහැ. views 50යි 100යි 150යි තිබුණේ. හරි. එතකොට අපේ වැඩමුළුවට එද්දි 3000යි. දැන් ෆලෝවර්ස්ලා කීයක් තියෙනවද? 87500යි හාමුදුරුවනේ. මම විශ්වාස කරනවා තව සතියක් යන්න කලින් ෆලෝවර්ස්ලා ලක්ෂය මිසක්වත් Tamanගේ page එකේ පහු කරනවා. ඒ කියන්නේ තව මාස 3-4 යනකොට ලක්ෂ 4-5 ෆලෝවර්ස්ලා පහු කරලා මේ තොග වෙළඳාමේ ඉදිරියටම අපේ මිසක්කා එයි කියලා අපි විශ්වාස කරනවා. එවනම් මේ හැමෝම වේදිකාවෙන් මේ අයට සමුදෙනවා හැමෝම මේ අයට ආශිර්වාද කරමු. ඊට කලින් සදගිරිසා ව්‍යාපාරික වැඩමුළුවට එන්න තමයි මේ හැමෝම ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට රුපියල් 3000 5000 මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්න විවිධ වැඩමුළු තියෙනවා. මිනිස්සුන්ට මේ වැඩේ එපා කරනවා. තව අපේ සදගිරිසා වැඩමුළුවට විවිධ කයි කතන්දර දන්නවනේ. අහිංසක මිනිස්සුන්ගේ හීන ගැන මිනිස්සුන්ගේ මේ රටේ දුක් විඳින සාමාන්‍යව පන්තියේ මිනිස්සුන්ගේ හීන වලට hina වෙන මානසිකත්වයේ මිනිස්සු කොහොම සුළුතරයක් වෙනවා. ඒ අතර අපේ සඳගිරිසා ව්‍යාපාරික වැඩමුළුව ගැන මේ අයට මොකක්ද වාට කියන්න තියෙන්නේ? මම වැඩමුළුවට ගිහිල්ලා හරියට ස්වාමීන් වහන්සේ කියන දේ අහගෙන හරියට සමාජ මාධ්‍ය හරියට හැසිරුවා. ඒ කියන විදිහටම වීඩියෝස් දැම්ම ඉවසීමෙන් කස්ටමර්ස්ලා එක්ක කතා කරා. හැමෝටම සුහදත්වයෙන් හිටියා. ඉතින් ඔයාලත් අපේ අමුතු රුපියලක්වත් අය කරලා නැහැ වැඩමුළුවේදී විශේෂයෙන්ම කියන්න ඕනේ මහන්සියෙන් ගියා අපිට කණ්ඩ බොණ්ඩ තේ හැමදේම දුන්නා. ඉතින් සමාජ මාධ්‍ය හරියට මෙහෙමකට ඔයාලගේ කාලේ නිකන් ආශ්‍රය කරන්න එපා. උඩට පහළට යන්න Facebook එකේ. ඒ හැම වෙලාවකම ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් යොදා ගන්න page එකක් හදලා ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් යොදා ගන්න ඔයාට දවසක දිනන්න පුළුවන් අනිවාර්යෙන්ම. එවනම් මේ හැමෝම වේදිකාවෙන් සමුදෙනවා හැමෝටම හයියෙන් අත්කොල සංවාදයක් දෙන්න. හරි. ඒ අතර මගේ කතාවට යන්න කලින් කුංචි කාරණාවක් මතක් කරනවා. මේ වැඩේ යද්දි කීයක් හරි හොයාගන්න වෙනම සමහර අය try කරනවා. හරියට වැඩේ කරන්න නේද? ඔයගොල්ලෝ කවුරුත් Facebook pages හදන්න එහෙම කලබල වෙන්න එපා. අපි
සතියක් යන ගලින් තියෙන අය ප්‍රශ්නයක් නැහැ. අලුතෙන් pages හදන්න ඕන අයට නොමිලේම online සතියක් යන කලින් ඔයාලට page හදාගන්න විදිහ මම සඳගිරි සෑයේ ඉඳලා Zoom හරහා ඔයාලට කියලා දෙන්න ඉක්මනින්ම දවසක් දානවා. දකුණ බස්නාහිර හැමෝම වෙනුවෙන් අපි දවස් කීපයකින් page හදන විදිහ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලොන්ට මෙතනදී අපි වේදිකාවට ගත්ත උදාහරණ දැක්කම මොකද ඔයාලට හිතෙන්නේ? වැඩක් නැහැ ඔන්ලයින් කියලා හිතනවද? මේ ඔන්ලයින් හරහා වැඩක් කරගන්න බෑ කියලා හිතනවද? Tamange ආර්ථික හීනවලට යන්න බෑ කියලා හිතනවද? Tamanට දිනන්න බෑ කියලා හිතනවද? නෑ. එහෙනම් මොකද හිතෙන්නේ? ඔන්ලයින් සමාජ මාධ්‍ය හරියට අපි පාවිච්චි කරොත් අපිට අපේ හීන දිනන්න පුළුවන් කියන එක තමයි මේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔයාලට Tamanගේ ජීවිත කතාවලින් හරි ලස්සනට කියලා දුන්නේ. එක දවසක් මම අහපු කතාවක් ඔලිම්පික් තරගාවලියේ ධාවන තරගයකට පුහුණු වෙන තරගකරුවෙකුට තරුණයෙකුට ඔහුගේ ගුරුවරයා උපදේශයක් දෙනවා පුහුණු වීම උදේ පටන් ගන්න වෙලාව. පුහුණු වීම ආරම්භ කරන දවසේ. ඔහුට කියනවා ඔබට අද මම දෙන උපදේශ අනුව ඔබ මේ ධාවන පතයේ පුහුණු වීම කටයුතු හරියට නොකළොත් මේ වෙලාවේ ලෝකේ රටවල් ගණනාවක තරගකරුවන් විවිධ ධාවන පතවල විවිධ ගුරුවරු යටතේ පුහුණු වීම කටයුතු කරනවා. ඒ අය ඔබ අනාගතයේ එකම ධාවන පතයකදී හමු වෙන දවසේ මගේ උපදේශ අනුව අද ඔබ පුහුණු වීම කටයුතු නොකළොත් ඔබට එදාට පරාජයටපත් වෙන්න වෙනවා. මම අද මේ කියලා දෙන උපදේශ අනුව හරියට දශමයට ඔබ පුහුණු වීම කටයුතු කළොත් අර ධාවන පතේ හමු වෙන සියලු තරගකරුවන් අභිබවා ඔබට නිත්‍ය වශයෙන්ම ඔලිම්පික් ශූරතාවයේ ලබා ගන්න පුළුවන් කියන උපදේශය දෙනවා. ඒ උපදේශය අරගෙන හරියට පුහුණු වීම කරලා මේ ක්‍රීඩකයා මට මතක නැහැ. ඔහු ඔලිම්පික් ඒ තරගාවලියේ ඒ තරග උසව්වට අදාළ රන් පදක්කම ඔහු දිනා ගන්නවා. ඉතින් ඒ වගේ තමයි අද අන්තාන සරගිරිසෑයේ මම අපේ කතිකාචාර්ය අසංක ජයරත්න ඇතුළුතුමන් අපි හැමෝම ජීවිතේ 1000ක් වැඩ තියෙද්දි දුරකථන ගෙවාගෙන අප මේ බෝධිරාජාරාමයට ඇවිල්ලා මෙතන ඉන්න ඔයාලා හැමෝටම දිනුවක් තියෙනවා. අනිත් වැඩක් පටන් ගන්නවා. කීයක් හරි හොයාගන්න අදහස. මෙතන ලොකුම හානිය වෙන්නේ අපිට. හැබැයි මේ දේවල් පවා අපි බිඳදරාගෙන මේ කටයුත්ත අද අපි කරන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. අම්මේ තාත්තේ අයියා නංගී මල්ලේ මෙතන මේ බිම තැන් වල වාඩි වෙලා ඉන්න මූණ වලින් කියවෙන 1000ක් ප්‍රශ්න වලින් මිලිමිලින් ඉන්න මේ අහිංසක මිනිසුන්ගේ සමාජය ඒ පන්තියම තමයි මමත් නියෝජනය කළේ. මගේ ආදරණීය රත්තරන් අම්මයි මගේ ආදරණීය රත්තරන් තාත්තයි මල්ලිලා දෙන්නත් නියෝජනය කළේ. මගේ තාත්තා ගමේ තැන් වලට ගිහිල්ලා පළතුරු කඩලා ගස්ලබු ඒ වගේම විවිධ එළවලු පළතුරු මිලට අරගෙන වෙනදාම් කරන එක කරා. මගේ අම්මා කුඹුරු වල ගොයන් කමන්න ගිහිල්ලා කුඹුරේ අපේ තිබුණ පුංචි කොටසක වගා කරලා ඊට පස්සේ හේන් වල උදුළු ගන්න වැඩ කරන්න ගිහිල්ලා මේ වගේ මහා අවුවේ පිච්චි තමයි අම්මා අපිට පුංචි කාලේ කෑම බීම ටික උගන්වන්න ඕන කරන පොතපත පෑන පැන්සල ඔක්කොම අරගෙන දීලා මට ඉගැන්නුවා. ඒ විතරක් නෙවෙයි මේ කටයුතු ඉවර වෙලා මම මහාන වෙනවා. මහාන වුණාට පස්සේ මම අඳින සිවුර මේ වෙලාවේ ඇඳගෙන ඉන්න චීවරේ ඉඳලා මම පාවිච්චි කරන දුරකථනයේ ඉඳලා දාගෙන ඉන්න සෙරප්පුවේ ඉඳලා පිළිවන්නියක්දි විශ්වවිද්‍යාලය යනකොට බස් ගාස්තු ඉගෙන ගන්න පොතපත පෑන පැන්සල මේ හැම දෙයක්ම මට දුන්නේ මේ රටේ ඈත පිටිසර ගම්මානවල ඉන්න අහිංසක මිනිස්සු. බෝධි පූජාවකට ගිහිල්ලා බණකට ගිහිල්ලා
සිවුරක් පූජා කරද්දී ඒකට වැටිච්ච රුපියල් 5 10 සිල්ලර ටික එකතු කරලා තමයි උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නකොට මම පන්තියේ මුදල් ටික ආවරණය කරගත්තේ පන්ති ගාස්තු ටික කවර කරගත්තේ. ඒක නිසා අපිට උදව් කරන්න මහා ධනපතියන් පරිත්‍යාගයන් හිටියේ නෑ. ඈත එපිට ගම්මානවල කුලී වැඩ කරලා, තේවත්තේ වැඩ කරලා, මේසන් වැඩ කරලා, බදාම ටිකක් කනලා, ගාමන්ට් එක්ක වැඩ කරලා, කුංචි සිල්වර කඩයක් කරලා, කීයක් හරි හොයාගන්න අහිංසක මිනිස්සු දුන්න දෙයින් තමයි මම අද ඉගෙනගෙන මේ වෙනකොට මෙතන ඉන්නේ. එහෙමනම් කලගුණ ගන්න භික්ෂුවක් විදිහට, ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත භික්ෂුවක් විදිහට මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන් සඳගිරිසායේ නැමැති තරුණ භික්ෂුවක් වශයෙන් මගේ තිබුණ හීනය මම දිනුවේ මොන පාරදිගේ දීලාද අන්න ඒ පාරට මේ රටේ තරුණයින් නැදලා අරගෙන කිසිදු පටු පරමාර්ථයකින් තොරව ඒ තරුණ තරුණියන්ට තමන්ගේ හීන දිනන්නට හරි පාර හදවතින් පෙන්නලා දෙන අදහසින් තමයි මේ සඳගිරි මහසෑය සමාජ මාධ්‍ය මහසමුළුව අපි බාධක හමුවේ වුණත් බස්නාහිර පළාතේ පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවැත්වුවේ. මේ වැඩේට බය නැතුව බහින්න ඔයාලගේ ජීවිතේ කොච්චර මේ වැඩේට බැස්සට පස්සේ ප්‍රශ්නේ මේක බෑ කියලා කියයි පවුලේ අයගෙන් පවා උදව් වෙනකොට උදව් නොලැබෙයි විවේචනයේ කකුලේ නදින මිනිස්සු ඉදී මේකට ඕන කරන ප්‍රාර්ථනාවේ හොයාගන්න ප්‍රශ්නේ මේ මොන දේ තිබුණත් අතාරින්න එපා බය නැතුව වැඩමුළුවට ඇවිල්ලා සතියක් දෙකක් යනකොට පටන් ගන්න මොනවා හරි අනිවාර්යෙන් නිෂ්පාදනය පටන් ගන්න පේජ් එක පටන් ගන්න අලුතෙන් වාගෙන කියලා ව්‍යාපාරයක් නිෂ්පාදනකාරය වගා කටයුතු කරන්න ඉඩ තියෙනවා නම් පටන් ගන්න හොඳ මිලක් තියෙන වගාවක්. ඒ වගේම වෘත්තීය හැකියාවක් තියෙනවා නම් ඒකට ජොබ් හොයාගන්න ටයිල් වැඩද, වෙල්ඩින් වැඩද, ඇලුමිනියම් වැඩද, ග්ලාස් වැඩද, ඇඳුම් මාන වැඩද, මැෂින් රිපෙයාර් කරන ඒවාද, ඊට පස්සේ බටලයින් එල්ලන වැඩද මේ ඕනම දෙයක්. ඉලෙක්ට්‍රික් වැඩද මේ ඕනම වෘත්තීය හැකියාවක් තියෙන කෙනෙක් නම් අතගදා ඉන්න එපා. හීනවලට ඉක්මනට යන්න. හෙටම පාරට බැහැලා මම මගේ හීන ඉක්මනින් දිනනවා කියන අදිස්ථානයෙන් සඳගිරි මහසෑය සමාජ මාධ්‍ය ව්‍යාපාරික මහසමුළු මාලාවේ දෙවැනි මහසමුළුව අද පනාගොඩ බෝධිරාජාරාම විහාරයේ පවත්වද්දී මේ කටයුත්තට ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් අපිට අවසරය ලබා දුන්න සමටත්. ඒ වගේම මේ කටයුත්ත සංවිධානය කළේ බස්නාහිර පළාත් සඳගිරිසෑය සමාජ මාධ්‍ය ව්‍යාපාරික එකමුතුවේ කොල්ලෝ කෙල්ලෝ ටික ඒ හැමෝගෙන්ම තමයි ඔබට ලැබෙන සංග්‍රහ ලැබෙන්නේ. ඒ වගේම ශබ්දවාහිනිය යන්ත්‍ර අපේ තරුණයින් දෙදෙනෙක් නොමිලෙම තමයි අද ලබා දීලා තියෙන්නේ. අතන සවුන්ඩ් සෙටප් ගාව ඉන්න කොල්ලෝ ටික රුපියලක්වත් අය කරන්නේ නැතුව තමන්ගේ වාහනේ නොමිලේ සවුන්ඩ්ස් ටික ගෙනල්ලා මේ වැඩේට සවුන්ඩ්ස් ටික අද දීලා තියෙනවා. ඊට පස්සේ මේ බැනර්ස් ටික මේවා හැම දෙයක්ම print වෙන්නේ අපේ කොල්ලෝ කෙල්ලෝ ඔන්ලයින් ව්‍යාපාරයෙන් හම්බ කරගත්ත මුදල් හරහා. ඒ විතරක් නෙවෙයි මේ වැඩේට දසදහස් ගණනක් අද දකුණට වඩා දැවැන්ත සෙනගක් බස්නාහිරට එකතු වෙලා ඉන්නේ. බස්නාහිර සමාජ මාධ්‍ය මහ සමුළුවට අපේ බස්නාහිර පළාතේ කොල්ලෝ කෙල්ලෝ ටික විතරක් නෙවෙයි දකුණේ උතුර හැමතැනම ලංකාව වටේම ඔන්ලයින් ව්‍යාපාරික වැඩමුළුවට බැහැලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ අපිට රේන් ගහගෙන එනකොට ඒකට ප්‍රතිඋත්තර දෙන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටික බැහැලා මේ වැඩේ අතට ගත්ත හින්දා මේ පණිවිඩේ ලස්සනට අරගෙන ගිහිල්ලා මේ වැඩේ සාර්ථක වෙලා යනවා. ඒක නිසා මේ කරන්නේ අපි උත්සාහ කරන්නේ කිසිදු පටු දේශපාලනික අරමුණකින් නෙවෙයි. මේ රටේ චීවරය භික්ෂුව මේ ජාජරව පළු වෙච්ච දේශපාලනය වෙනුවෙන් භාවිතා වෙනවට මම තදින්ම විරුද්ධ භික්ෂුවක්. කවදාද දවසක හංකාරණය වුණොත් මොන දේශපාලන පක්ෂයකට හරි කවුරු හරි කෙනෙකුට පුද්ගලික හිතවත්කම් වෙනයි. මගේ ළඟින් ඉන්න කෙනා වෙන්න පුළුවන්, මගේ අම්මා වෙන්න පුළුවන්, මගේ මල්ලි වෙන්න පුළුවන්. කවුරු ඡන්දේ ඉල්ලුවත් ඒ කිසිදු දේශපාලනයකට කත්තදින්න බද්දලයෝ වගේ වැඩ කරන භික්ෂුවක් නෙවෙයි මම කියන එක මේ වෙලාවේ තාම විශ්වාසයෙන් ඔබට කියනවා විතරක් නෙවෙයි. පහර දෙන්න මේ වැඩේ තව තවත් ශක්තිමත් කරගෙන අපි රටවටේ අහිංසක මිනිසුන්ගේ හීන වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම ශක්තිය සායවය ලබා දෙනවා.
අවසන් වශයෙන් ඔබට කියන්නේ අතාරින්න එපා කිසිවෙක් පරාජය කියන වචනේ පවා අතහැරලා දාලා හැමෝම සදගිරි මාසා සමුළුව සමගින් සමාජවාදී වැඩමුළුව සමගින් ඔයාලා හැමෝම එකතු වෙන්න කියලා මේ වෙලාවේ මතක් කරමින් ඔබ සියලු දෙනාගේම හීන ජයග්‍රහණය කරන දිනය අතයටම පැමිණේවා කියන ප්‍රාර්ථනාව කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.